Yo, what's up people? It's your boy this Seguk and how you guys doing? ඉතින් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද අපි රියැක්ට් කරන්න යන්නේ YouTube Legendary චරිතයකට. ඒ තමයි අපේ සිරිල් අයියාගේ අලුත්ම වීඩියෝ එක ඩීල් එක කියන වීඩියෝ එක තමයි අද රියැක්ට් කරන්න යන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. එහෙනම් let's go to the video. Here we go. Call එකක් incoming. බබා පැටියෝ මම දැන් ඔයාලට කීයෙන් ගන්න ගන්නේ? අය ෆෝන් ඩාන්ස් කරන්නේ නැත්තේ. හරි මට තේරෙනවා හොඳටම බය වෙලා ඉන්නේ. ඉතින් එහෙමයි කියලා අපිට මේකේ පැනලා යන්න බෑ. ඔයාට අපේ අම්මට කවදම හරි දවසක පැටියෝ මොන දෙන්න වෙනවා. තේරුණාද? හරි අනික ඔයා බය වෙන්න එපා. මං ඔයාට එහා පැත්තේ රෙස්ටෝරන්ට් එකේ ඉන්නේ. පොඩ්ඩක්වත් බය වෙන්න එපා. දැන් අම්මා මාව මෙතන ඩ්‍රොප් කරලා ගියේ. එයාගේ සිකියුරිටිලා දෙන්න දැන් මේ ඔයාව ඔතනින් ගන්න. හරිද? හරිද අපේ අම්මා හිතන්නේ අනිත් එක එයා කොච්චර බිස්නස් කාරියෙක් වුණත් එයා අවංකයට කැමති පැටියෝ. ඔයා කෙලින්ම ඇත්ත කතා කරන්න. ඔයා කවුද කියලා කියන්න. එතකොට ඉතින් එයා නිකම්ම සර්ප්‍රයිස් සර්ප්‍රයිස් වෙයි වගේ. මට නම් බෑ ඔයා නැතුව ඉන්න. ඔයා කියන්න ඔයාට මම නැතුව ඉන්න බෑ කියලා. අපේ අම්මෝ එක කතා කියලා ඔයාව අල්ලගන්න බලයි. ඒකට අහු වෙන්න එපා. ඔයා කෙලින්ම ඇත්තම කියන්න. ඔයා කියන්න ඔයාට ඇත්තම සල්ලි තියෙනවා. මම හොඳට බලා කියා ගන්න මට කන්න බොන්න දෙන්න. ඔයාට ඕන තරම් සල්ලි තියෙනවා කියන්න පැටියෝ. අනේ ප්ලීස් මේක ගොඩ දාගන්න කොහොම හරි. එහෙම කිව්වහම මේ අපේ අම්මා තේරුම් ගනි. අපේ අම්මා තේරුම් ගනි ඔයාට ඕන තරම් සල්ලි තියෙනවා කියලා. සිරිල්. මැඩම් ඇවිල්ලා ඉන්නේ. යමු මෙතන මේ hina වෙන්න වෙලාවක් නැහැ. තීරෙන්නේ නැද්ද කියන දේ? බබා ඔයා යන්න ඔය කතා කරන ඇත්ත එක්ක. මොකද අපේ අම්මට වෙලාවට වැඩ වෙන්න. යමු. එන අමාරු ඉන්ටර්විව් එකක් වෙයි වගේ. දැක්කත් hina යන චරිත. මధුරෙක් ආන්ටි මේ අනම්මන කතා ඕනේ නෑ. මට ඔක්කොම කියලායි තියෙන්නේ. මම තමුන් ගැන සේරම විස්තර දන්නවා. හරිද? ඒ තාටි මේ මං තාම කතා කරලා ඉවර නෑ. අනික තමුන්ට කොහොමද තේරෙනව ඇතිනේ? තමුන් වගේ සාමාන්‍ය කෙනෙකුට මගේ දුව විනෝ වගේ කෙනෙක්ව කොහොමද ගැලපෙන්නේ නෑ කියලා. නෑ. තේරුණාද? මට තේරෙන්නේ නෑ ආන්ටි. තේරුන්නේ නැහැ? යකෝ මටත් තේරුණා මැඩම් කියපු එක. ඒක නෙමෙයි මේ අපි මූතරම්වත් ඉගෙනගෙන නැහැ නේ. ඒත් මොකට තේරුන්නේ නැලු. ඇයි ඔබ බබාද? තේරුණා මොකද අඟලි පැලෙන්න ඇති. නවත්තනවා උක. මමයි මෙතන කතා කරන්නේ. තමුන්ගේ නම සිරිල්. ගම දෙනියාල්. තාත්තා ගොඩි. අම්මා ගෘහණියක්. රස්සාවක් කරන්නේ නැහැ. nope. තමුන් පවුලේ එකම පිරිමි ළමයි. මම හරිද? යකෝ ඒක ඇයි නෑ එහෙල මටත් බැරි දෙනවා. හරි ආන්ටි මේ අහන එකට විතරක් උත්තර දීපන් ඈ. ඔව් මේ අනම්මනම් වර්ඩ්ස් වලින් දාන්න එපා මේ. එහෙමුණොත් තමන් ඉවරයි. ඔව් දෙන්න තියෙන මොකද කනයි පැලෙන්න. ඇති. ඊට පස්සේ තමුන් O level වෙනකන් ඉගෙන ගන්න. ඒ පැත්තේ තියෙන ඉස්කෝල 3කට යනවා. 3කට. මොකද ගොඩාක් ඉස්කෝල තමුන්ට සෙට් වෙන්නේ නැහැ. පස්සේ
තමුන් O level කරන. හැබැයි ඒක පාස් වෙන්නේ සාමාන්‍ය විදියට. ඊට පස්සේ තමුන් A level වලට කරනවා maths. අඩෝ මම ගඩ හරිද? ඔව් ඔව් තමුන් බලනවා ඇති. මං කොහොමද මේ ඔක්කොම දන්නේ කියලා. මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ නිල්මිනී වැඩකට බැස්සොත් A to Z ඔයලා බලලා තමයි සිවිල් එකට මේ වැඩේට ලේසින්නේ. තේරුණාද? ඊට පස්සේ තමුන් A level විභාගෙ කරනවා. හැබැයි ඒකෙදී පළවෙනි පාරෙන්ම ෆිසික්ස් වලට ඒකක් අරගෙන හොඳට විභාගෙ පාස් වෙනවා. පාස් වෙලා එහෙම කවුද මූවේ අනිවාර්යෙන් අල්ලි හොරයක් කරලා තියෙන්නේ නැති මොකක් හරි. ඔව් මේ නැත්තම් කොහොමද මූ එහෙම පාස් වෙන්නේ? එහෙම පාස් O level උත් උඩ පාස් වෙනවා. දෙන්න තියෙන මොකක් කන්නඩි පැලට බොර්ගිනොත්. හොර කළා නෙවෙයි. මම මෙයා ගැන හොයලා බැලුවා. මෙයා ෆිසික්ස් වලට ෆස්ට් හයි එකේදීම ජොයින් වෙලා තියෙනවා. දර්ශන උපුවෙල සර්ගේ ඔන්ලයින් තියරි ක්ලාස් වලට ගමේ ඉඳන්. එහෙම සම්බන්ධ වෙච්ච නිසා තමයි මෙයා හරි ට්‍රැක් එකට වැටිලා වැඩේ ගොඩ දාගත්තේ. මම හරිද? හරිද? ඔව් හරි. ඊට පස්සේ තමුන් කැම්පස් යනවා. හරිනේ? කැම්පස් කියන්නේ තමුන් ගැන ඊට පස්සේ හොයලා වැඩක් නැහැ. දන්නවනේ ඔය කැම්පස් යන්නේ උන් ගැන. එහෙම කියන්න අර එපා. කප්පල් කාරයෝ. ඒ කිව්වේ ආන්ටි? ඒ කිව්වේ ඉංග්‍රීසි ඔඩිය මුල් ලකුණ. අපස ඒක දන්නේ නැද්ද? ඔව් කොම්පස් නහනවත් දෙද්දට උගේ කංගඩි පැලෙන්න. මූ යකෝ ඔයලා ගහන්නයි නෙලින්නේ. හරි. මං කෙලින්ම කාරණාවට වහින්නම්. තාම බැස්ලා ගහන්න. මේ මම මගේ දුවට හොඳ කොල්ලෙක් කතා කරලා තියෙනවා. උම්මට. හරි. මතක තියාගන්නවා. තාමුන් වගේ 2.5 ඩිස්ත්‍රිකාරයෙක් නෙමෙයි. හොඳ අවංක ලස්සන බිස්නස්මන්. නෙවෙයි. මම කෙලින්ම කියන්න. තමුන් මගේ දුවගෙන් අයින් වෙන්න ඕන. හරිද? තේරුණාද? මට කියනවා තමුන් මගේ දුවගෙන් අයින් වෙන්න කීයක් ඕනේ? අඩෝ සල්ලි දෙන්න. තමුන්සේ මගේ දුවගෙන් අයින් වෙන්න තමුන් කීයක් ඕනද? ඒ කිව්වේ මට කිසි දෙයක් තේරුන්නේ නෑ ආන්ටි. මුට ආයෙත් තේරෙන්නේ නැලු ඉතින්. සිංහල තේරෙන්නේ නැද්ද? ඇඩම් මහන්නේ අපේ බේබිගෙන් ඈත් වෙන තමුන්ට කීයක් ඕනද කියලා. ලක්ෂ 200ක් 250ක් වයිද මොනවද? මුට ඒකත් තේරෙන්නේ නැද්ද කොහෙද මු මේ hina වෙන්නේ? තින්නොන් මම පැලෙන්න. ආන්ටි මම බිනෝට ආදරය කරේ කවදාවත් අතාරින්න බලාගෙන නෙවෙයි. නඩෝඩ. ඒක හරි අවංක ආදරයක්. ලක්ෂ 10ක් දෙන්න. ලක්ෂ 10ක් මදි. ලක්ෂ 20ක්. මදි. ලක්ෂ 30ක්. ආන්ටි මං හිතන්නේ ආන්ටි මං ගැන හරියටම දන්නේ නැහැ. මේ සිරිල් එහෙම සල්ලි වලට යට වෙන කෙනෙක් නෙවෙයි. ලක්ෂ 50ක් දෙන්නම් මොකද කියන්නේ? මේ අහනවා තම මට මගේ දුවගේ ජීවිතේ වටිනවා. මට මගේ පරම්පරාව වටිනවා. අනිත් එක තමුසේ අවංක නෑ කියලා මට තේරෙනවා. ඒක නිසා මේ ගාන අරගෙන මගේ දුවගේ ජීවිතෙන් සදහටම අයින් වෙනවා. මොකද මූදේ ඉන්නේ එක මාළුවා නෙමෙයිනේ. නියුණා ඩකුවෙන් එක මාළු වෙද? තේරුණාද? ඒක තේරුණාද? ආන්ටි මුහුණේ කොච්චර මාළු හිටියත් මගේ ලෝකෙ ඉන්න එකම හඳ මගේ බිනෝ විතරයි. ඒ හඳ හැමදාම මගේ ලෝකෙට පායනවා. ඒක පායන්න නැතුව තියන්නේ නැහැ.
ඒක නිසා මොනවා දුන්නත් මගේ බිනෝ මං අතාරින්නේ නෑමයි. ලක්ෂ 60යි. අතාරින්නේ ලක්ෂ 75යි. නෑ මං අතාරින්නේ ලක්ෂ 85යි. ලක්ෂ 90යි. ලක්ෂ 95යි. මොකද පුරා? නෑ ඉතින් මැඩම් කොහොමවත් වැඩි කරනවානේ. ඒකයි අපි පොඩි සපෝට් එකක් හොඳයි නේ. ඒකනේ මැඩම් නිකන් මහන්සි වෙන්න ඕනේ නෑනේ. ඇත්ත. ආන්ටි ඔය මොන ගාන දුන්නත් මගේ බිනෝ මං අතාරින්නේ නෑ. ඒක ගලේ කෙටු අකුරක් වගේ ස්ථිරයි. මොකද යම්මක් සුද්දා. මට ඕන මගේ බිනෝ විතරයි. මට ඕන ඉච්චරයි. ඔව් ඒ වගේ මට පුළුවන් යාට කන්න දින්න දෙන්න හොඳට. ලක්ෂ 150. ලක්ෂ 150යි. ඔඩ 150. එවයි ආන්ටි මම කැමති නෑ. ඔඩ මොකද බිනෝ වෙනුවෙන් මට ඔය සල්ලි ලොකු නෑ ආන්ටි. ලක්ෂ 200යි. ලක්ෂ 200යි. මොකද කියන්නේ? ඒත් ආන්ටි මට බිනෝ මොන විදිහකින්වත් අතාරින්න බෑ ආන්ටි. ලක්ෂ 250යි. ලක්ෂ 250යි. මොකද කියන්න තම? මොකද සානකුරු වගේ. මේවා ආන්ටි අහසේ ඉතින් හද තිබුණට අමාවක දවසුත් තියෙනවා ඉතින්. ඕම් පොර නැවෙනවා. ඒත් බෑ යම්මා. මම ඕන අහුවෙන්නේ නෑ. බිනෝ තමයි මගේ ආදරේ. මම බිනෝව අතාරින්නේ නෑ. ලක්ෂ 300යි. ආ? ලක්ෂ 300යි. මොකද කියන්නේ? ඇති. මට උතද උනාද හොඳටම ඇති. ආන්ටි කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ. මම මගේ බිනෝට ආදරේ. ඒ ආදරේ හරි විශාලයි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ඒත් මට දැන් තේරෙනවා අම්ම කෙනෙක් දුවෙන්ට කොච්චර ආදරේද කියලා. අඩෝ. ඒ ආදරේ හරි විශාලයි. ඉතින් ඒ ආදරේට ගරු කළා. මම බිනෝගෙන් අයින් වෙන්න. මට මේ මොනවත් එපා. අඩෝ රෙස්පෙක්ට් වා. මං අයින් වෙලා යන්නම්. මට මේ මොනවත් එපා. රෙස්පෙක්ට් මේ සුද්දා. නිකන් මයික් වෙනවා කියන්නේ මොකක් ගන්න නැතුව? ඒකනේ මු මාර රෙස්පෙක්ටබල් එකනේ. ඒකයි. ඒකනේ අකෝ. මුලින් ඉඳලා මුංග සැක්ක රොබට ගහන්න කරුණු ටැලන්ට්. මුංග හොඳ එකක්. ඒ තාන්ටි දෙන නිසා මං ඔය ලක්ෂ 300 අරන් අයින් වෙන්න. හැබැයි ඒක ගන්නේ ඒව ගැතට. මට සල්ලි ඕන නිසා නෙවෙයි. මට මගේ බිනෝව මතක් වෙන්න තියෙන අන්තිම දේ ඕක නිසා. කියන්නේ තමුන් මේ දෙකට කැමති. මාර ඩයල්. කැමති ඇන්ටි. ඒක තමයි කිව්වේ කැමති. ඒ කියන්නේ කැමති. කැමති යන්නේ ඒක නේ කැමති. සුනිල් අසල්ලි අරගෙන මම report කරනවා. ඒව ගැතට. හැබැයි ඒකත් හොඳයි නේ. මෙන්න මගේ දුවගෙන් තමුන් අයින් වෙන්න ඉල්ලපු ලක්ෂ 300. thank you ආන්ටි thank you. ඔඩ. මේ ගානට ඇතිනේ. YouTube income එක ගන්න. නිල්මීගාව බොරු නෑ. උතර ගාන හරියටම හරි. මතක තියාගන්න එක. මේක අරගෙන ආයි මේ දැත්ත පලාතේ අපුට පස් පා ගන්න බෑ. බෑ. තේරුණාද? අප්ලෝඩ් දෙන්න බෑ කමඩි පැලෙන්න. හරි ආන්ටි. ආයිත් මම මේ පැත්තේ ඉන්නේ මට මේ මණික මට බිනෝ නැහැ. මට මේ සල්ලි තිබුණම ඇති. මේ thank you. අඩෝ දෙපැත්තට වෙන දැන් ඩයල්. එහෙනම් යන්න පුළුවන්. යන්න පුළුවන්. හරි ආන්ටි නම් ගිහින් එන්නම් මේ දෙවි වීතයි. එළුවේ යන්න විතරයි. ආයි මේ දැත්ත පලාතේ ඉන්න බෑ. යන්න. ගිය. නේ දැන් මේ පිට එන්න කියනකො දැක්කනේ අරුගේ තරම මැඩම් මං අර සල්ලි ගන්න කිව්වේ බේබිට කිව්වා. මේ නිල්මිනි දැනගත්තා ඒක අවක් එකෙක් නෙවෙන බං
සල්ලි වලට යට වෙන cat food lovers. Hi අම්මා. ඒ Hi අප්පා. අම්මා. කොහොමද සිරි? ආව නේද? කතා කරගත්ත දෙයක් මොකද අම්මා කිව්වේ? අම්මා කියන්නේ මම ඇති නවත්තනවා මේ වීඩියෝ බලන්න මේ වීඩියෝ මේ නිල්මිනිට කවදාවත් බොරු කරන්න බෑ. හරි? මිනිහා හිතන්නේ නැති මාව රවට්ටන්න. ගුණා හැරෙනකොටම මැඩම් බට නෙවෙයි ගොනෝ. මැඩම් බට නෙවෙයි ගොනෝ. ගුණා හැරෙනකොට මට කියන්න පුළුවන් මොකටද හැරෙන්නේ කියලා. ඌ ඉක්ව මාව රවට්ටන්න. මේ නිල්මිනි එහෙම රවට්ටන්න පුළුවන්ද? ඒකනේ කියන්නේ. පේරවලේ දැන් උඹටත් උත්තර නෑනේ ඕවට. ඕවට උත්තර නෑනේ. උඹත් රවටුණානේ. මේ මොකෙද්ද මේ? මේ මොකෙද්ද? කොහොනේ මගේ සිරි? මොනව කරනවද මන් දන්නේ මේ මොන ජොලුවත් එක්ක එකතු වෙලා. අනේ කොහොමද? අන්දන්න බෑ කිව්ව නේද? මගේ පැටියා. අනේ සෝරි අම්මා පොඩ්ඩක් පරක්කුණා. ඇත්තට මේ මම ටේබල් එකට ෆෝන් එක තියලා වොෂ්රූම් එකට ගියා. එද්දි ෆෝන් එක නැහැ. ඊපස්සේ මම මේක හොයලා නැති තැන මේ මම සිම් එක කැන්සල් කරා. ඒකයි පොඩ්ඩක් පරක්කුනේ. පපා ඔයත්තාවද අනේ මගේ පැටියෝ ඔයා මාව දැක්කේ නැද්ද මෙච්චර ලොකු ඒක කියලා? ඔයා ඉතින් මගේ චූටි කෙල්ලනේ අනේ යස. අම්මා මේ තමයි අම්මා මගේ සිරිල් බබා කියලා කිව්වට මෙයා software company එක ඕන කෙනෙක් අනේ ආවෙක මොකද අනේ මගේ සල්ලි අම්මා අයියෝ අඩු සෝගයක් හදලානේ. සුපිරි. යනවා ඩෑල් එක. ඒ උඩ නම් අනා chance එකක් දුකද ඈ. අඩු බා. අනා chance එකක් අම්මලා ලක්ෂ 300 තරම් පැන්නේ. ලේසි නෑ. අඩු ඉවරද? ඉතින් guys මේ වීඩියෝ එකත් එහෙමම ඉවර වුණා. ඉතින් තාමත් නෝ subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න, like කරන්න, share කරන්න, අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඉදිරියට තවත් වීඩියෝ එන්න නියමිතයි. කොහොමද මාසයක් විතර එක දිගට වීඩියෝ දාන්න තියෙන හැබැයි edit ගන්නකම් වැඩි. උලන් උඩරමෙන් වීඩියෝ දාන්න බලන්න. ඉතින් තාම subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. ඉතින් අදට මං ගිහින් එන්න. bye bye. BS